ඔබ දැකලා තියෙනවද කවුරු හෝ පුද්ගලෙක් කාමරයකට ඇතුළු වෙද්දිම එතන ඉන්න හැමෝගෙම අවධානය නිතැතින්ම ඒ පුද්ගලයා වෙත යොමු වෙනවා. ඒ පුද්ගලයා තවමත් කිසිම වචනයක් කතා කරලා නැහැ. එතන ඉන්න කවුරුත් ඒ කවුද කියලා දන්නෙත් නැහැ. හැබැයි හැමෝගෙම අවධානය ඒ පුද්ගලයාට යොමු වෙලා ඉවරයි. තවත් සමහර අය ඉන්නවා ඒ පුද්ගලයා කාමරයට ආවද නැද්ද කියලා කවුරුත් දන්නේ නැහැ. මනෝවිද්‍යාවට අනුව ඔබ වටා සිටින පුද්ගලයන් ඔබ වචනයක් කතා කරත් නැතත් ඔබ කවුද කියලා තීරණය කරලා ඉවරයි. සංවාද ඉන්සයිට් අද මේ සුවිශේෂී මාතෘකාවට බඳුන් වෙන්නේ ඔබ වටා සිටින පුද්ගලයන් ඔබට ආකර්ෂණය වන මනෝවිද්‍යාත්මක පෞරුෂය වර්ධනය කරන කාරණා ගැන. සයිලන්ට් කැරිස්මා සහ හෙලෝ ඉෆෙක්ට් මේ පිටිපස තියෙන ගැඹුරු මනෝවිද්‍යාත්මක විග්‍රහයයි මේ. ඔබ මුලින්ම තේරුම් ගත යුතුයි කෙනෙක් දැකපු සැනින් ඔබගේ මොලය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. මේ සඳහා උපයෝගී වෙන්නේ මනෝවිද්‍යාවේ තිං ස්ලයිසින් කියන සංකල්පය. මේ සංකල්පයට අනුව මොලයට පුළුවන් ඉතාම සුළු තොරතුරු ප්‍රමාණයකින් ෂණිකව නිගමනවලට එළවෙන්න. කෙනෙක් දැකපු සැනින් ඒ පුද්ගලයා කොච්චර විශ්වාසවන්තද නැද්ද කියලා තීරණය කරන්න අපිට ගත වෙන්නේ තප්පරයකින් දශම ප්‍රමාණය වගේ පුංචි කාලයක්. ඉතිං මේ විදිහට ඇතිවන හැඟීම පස්සේ කාලකදී වෙනස් කරන්නත් ඉතාමත් අමාරු වෙනවා. ඉතිං හෙලෝ ඉෆෙක්ට් කියන රන් වලාලේ සංකල්පය ක්‍රියාත්මක වෙන්නෙත් මෙන්න මේ වෙලාවටම තමයි. අපි කෙනෙකුගේ බාහිර ධනාත්මක ලක්ෂණ දැක්ක පමණින්ම එකන්නේ ඒ පුද්ගලයා පිළිවෙලට ලස්සන ඇඳලා ඉන්නවා දැක්කාම අපි හිතනවා මේ පුද්ගලයා ගොඩක් බුද්ධිමත් කරුණාවන්ත අවංක පුද්ගලයෙක් කියලා. ඉතින් මේ විදිහට මේ පුද්ගලයාගේ බාහිර පෙනුම නිසා අපි ඔහුගේ මුළු පෞරුෂයටම රන් වලල්ලක් පලන්දලා ඉවරයි. විද්‍යාත්මක ඇත්ත ඒක නම් කට ඇරලා එක වචනයක්වත් නොකියා ඒ රන්වලල්ල අපේ පෞරුෂයට එකතු කරගන්නේ කොහොමද? මේ සඳහා ප්‍රධාන කුළුණු තුනක් තියෙනවා. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂණවලට අනුව පෙන්වා දෙන්නේ ඔබගේ ඉරියව්වලට පුළුවන් ඔබගේ මනෝභාවයට මයින්ඩ්සෙට් එකට ඉතාම ලොකු ශක්තියක් ලබා දෙන්න. ඔබ මේ වෙලාවේ උරහි සකුළුවාගෙන දෑත් බැඳගෙන සෝෂල් මීඩියා වල ඉන්නවා නම් ඔබ ඔබගේ මොලයටත් ඔබ වටා සිටින පුද්ගලයන්ටත් ලබා දෙන්නේ ඉතාම නෙගටිව් මෙසේජ් එකක්. ඒ කියන්නේ ඔබ මනසින් දුර්වලයි, ඔබට කිසිම ආත්ම විශ්වාසයක් නැහැ, ඔබව විශ්වාස කරන්න එපා කියන නෙගටිව් මෙසේජ් එක ඔබ වටා සිටින පුද්ගලයන්ටත් ඔබේ මොලයටත් ලබා දීලා ඉවරයි. හැබැයි ඔබ මේ වෙලාවේ කොන්ද කෙලින් තියාගෙන ඍජුව ඉතාම හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව ඉන්නවා නම් ඔබ ඔබගේ මොලයටත් ඔබ වටා සිටින පුද්ගලයන්ටත් ලබා දෙන්නේ ඉතාම හොඳ පොසිටිව් මෙසේජ් එකක්. ඉතිං ඔබ කිසිම වචනයක් ප්‍රකාශ නොකරත් ඔබට පුළුවන් ඉතාම හොඳ ආත්ම විශ්වාසයෙන් යුතුව ඉන්නවා කියන මැසේජ් එක, ඒ පොසිටිව් මැසේජ් එක ඔබ වටා ඉන්න අයට ලබා දෙන්න. හැබැයි කෙලින් හිටගෙන හිටියට විතරක් මදි. මිනිසුන්ගේ හදවතට දැනෙන්න පුළුවන් විදිහට කතා කරන්න ඕනේ නම් ඊළඟ කුළුණත් අත්‍යවශ්‍යයි. මිනිසුන්ව ෂණිකව තමන්ගේ පැත්තට නැඹුරු කර ගැනීමට අපිට තියෙන ප්‍රබලම ආයුධය තමයි අපේ මේ ඇස් දෙක. සංනිවේදන විශේෂඥයින් පෙන්වා දෙන විදිහට අපි මේ වෙලාවේ හොඳ සමබර ඇස් සම්බන්ධතාවයක් පවත්වා ගත යුතුයි. බැලන්ස් අයි කන්ටැක්ට් එකක් පවත්වා ගත යුතුයි. අපි කෙනෙක් එක කතා කරනකොට ඇත් එක්ක කතා කරනකොට ඔහුගේ හෝ ඇගේ ඇස් දිහා කෙලින් බලාගෙන කතා කරන්න පුළුවන්න එතන දැඩි විශ්වාසයක් ඔබ දිහා බලන් ඉන්න කෙනාට ඔබත් එක් කතා කරන පුද්ගලයාට දැඩි විශ්වාසයක් ඇති වෙනවා. හැබැයි මේ ඉදිරි කතා කරනකොට අකණ්ඩව එක දිගට ඇස් දිහා බලන්න නැතුව විටින් විට ඔබගේ ඇස් දෙක වෙනතකට අරන් නැවතත් ඔහුගේ හෝ ඇගේ ඇස් දෙක වෙතට යොමු කරනකොට තමයි ඒ විශ්වාසවන්ත භාව ඇතිවෙන. නැත්තං එතන ආක්‍රමණ ශීලී භාවයක් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම තමයි සිනාව. මෙතනදි වැදගත් වෙන්නේ කටකොණින් පෙන්වන ව්‍යාජ හිනාවක් නෙවෙයි. මෙතනදි වැදගත් වෙන්නේ අව්‍යාජ හිනාවක්.
ඔබ ඉදිරිපිට ඉන්න පුද්ගලෙක් ඔබත් එක්ක කතා කරන පුද්ගලයෙකුට මේ විදිහට අව්‍යාජ හිනාවකින් යුතුව කතා කරන්න පුළුවන් නම් ඔහුට හෝ ඇයට ඔබ ගැන ඔහුගේ හිතේ දැඩි මිත්‍රශීලී බවක් සමීප බවක් දැඩි ආරක්ෂිත බවක් හැඟෙනවා. ඔබගේ පෞරුෂය කියන්නේ ඔබගේ ඉරියව් සිනහ විතරක්ම නෙවෙයිනි. ඔබගේ හැසිරීම් වල වේගයත් මේකට බලපානවා. ඉතින් මේ තුන්වෙනි කුරුණෙන් සාකච්ඡා කරන්න මෙන්න මේ ගැන. නිතරම බය වෙච්ච මිනිස්සු හැසිරෙන්නේ කොහොමද? එයාලා හැම වෙලේම ඇඟිලි කසනවා, කකුල් දෙක පද්දනවා, මූණ කසනවා, නිතරම ෆෝන් එක අල්ලනවා. ඉතින් මේ වගේ නොසන්සුන්කාරී, කලබලකාරී ගති ලක්ෂණ ඔවුන්ගෙන් දැක බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට කලබලකාරී ගති ලක්ෂණ නිසා ඔබගේ පෞරුෂය ෂණිකව බිඳ වැටලා යනවා. හැබැයි සයිලන්ට් කැරිස්ම තියෙන පුද්ගලයන් නිතරම ඔවුන් හැරී බැලුවත් ඉතාම සංසුන්. ඔවුන්ගේ සෑම කාර්යයක්ම මනා පාලනයකින් මනා වේගයකින් යුතුවයි ඔවුන් කටයුතු කරන්නේ. ඉතින් මේ සංසුන් බව කියන්නේ ඉහළ සමාජ තත්ත්වයක මනා සංකේතය. නමුත් මේ හැමදේටම වඩා වැදගත් හෙලෝ ඉෆෙක්ට් එකේ අපි කවුරුත් නොදකින අඳුරු පැතිකඩක් තියෙනවා. ඉතින් ඒ සඳහාත් අපි බුද්ධිමත්ව විමසා බැලිය යුතුමයි. මේ හෙලෝ ඉෆෙක්ට් එක සමාජයේ වංචනික කපටි මිනිස්සු තමන්ගේ වාසි සඳහා යොදාගන්නවා ඕන තරම් දකින්න පුළුවන්. හිතන්න මහා පරිමාණ මූල්‍ය වංචා කරන ඉතාම මිලාදික යානවාහන පාවිච්චි කරන ඇඳුම් පැළඳුම් අඳින ඉහළ සමාජ තත්ත්වයක් පෙන්නුම් කරන්න උත්සාහ කරන මිනිසු දිහා අපි ඔවුන් දිහත් ඔවුන්ගේ බාහිර පෙනුම දිහා බලලා ඔවුනුත් ඉතාම ගුණයහපත් බුද්ධිමත් කරුණාවන්ත මිනිස්සු කියලා හිතලා රැවටෙන්න පුළුවන්. ඉතින් මේ සයිලන්ට් කැරිස්ම කියන එක අපේ පෞරුෂය වර්ධනය කරගන්න යොදාගන්නවා වගේම අන් අයගේ බාහිර පෙනුම දිහා විතරක් බලන්නේ නැතුව ඔවුන්ගේ ක්‍රියාවන් දිහා බලලත් ඔවුන්ගේ ක්‍රියාවන් දිහා ඉතාම සූක්ෂමව විචක්ෂණශීලීව බුද්ධිමත් ලෙස බැරීමටත් අපි කටයුතු කළ යුතුමයි. මේ වීඩියෝ නරඹන ඔබත් කවදා හෝ කෙනෙකුගේ බාහිර පෙනුමට හෝ සයිලන්ට් කැරිස්මයකට රැවටිලා තියෙනවා නම් ඒ අත්දැකීමත් අපිත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම මිනිස් හැසිරීම පිටපස්ස තිබෙන මේ වගේ මනෝවිද්‍යාත්මක විශ්ලේෂණාත්මක සිදුවීම් ගැඹුරින් විමර්ශනය කරන්න සංවාද ඉන්සයිට් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න අමතක කරන්නත් එපා. ආකර්ෂණය කියන්නේ උපතින්ම ලබාගෙන ආයුධ දෙයක් නෙවෙයි. මේකත් හරියට සෙල්ලමක් වගේ. පුහුණු වීමෙන් ලබාගත හැකි කලාවක්. හෙට දවසේ සමාජයට යන ඔබ, විශ්වවිද්‍යාලයට යන ඔබ, එහෙම නැත්නම් කාර්යාලයට යන ඔබ මෙන්න මේ දේ උත්සාහ කරලා බලන්න. වචනයක් කතා කිරීමට පෙර ඔබගේ ඇඳුම කොතරම් පිරිසුදු කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඔබට උදෑසන හම්බෙන පුද්ගලයාට ප්‍රසන්නව hina වෙලා ඔහුට හෝ ඇයට ආමන්ත්‍රණය කරන්න පුරුදු වෙන්න. ඒ වගේම ඔබගේ චලනයන් කොතරම් දුරට සංසුන්ද කියලා ඔබම නිරීක්ෂණය කරලා බලන්න. වෙනස ඔබටම වැටහෙවි. වචනවලට වඩා ඔබගේ නිහඬ පෞරුෂය බලවත් වන දවසට මුළු මහත් සමාජයම ඔබට හැවුම්කන් දේවි. සුබ දවසක්.